ඔයාලා හැමෝටම වාසනාව පිණි සුබ සුබ අවුරුද්දක් වේවා. අද මගේ තුන්වෙනි chance sale එක දෙවෙනි chance sale එකෙන් පැලගත්ත හැමෝටම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. අපි ඉතින් බලමු අද මොනවද තියෙන පැල කියලා. ඉස්සෙල්ලාම අංක 1 මේ කැලටියා එක. ඒක ඉතින් හැමදාම තියෙන පැලේ. ඒක මේ පඳුර 120යි. ඒකද පැල 4ක් විතර වගේ හම්බ වෙනවා ඔයාලට 120ට. ඊට පස්සේ අංක 2 මේ සිංගෝනියම් එක කාපාට සිංගෝනියම් එක ඒක 120ට තමයි දුන්නේ. දැන් මම ඔයාලට 100ට දෙන්නම්. ඒකේ පැල තියෙන හින්දා මගේ ළඟ. ඒකත් ඉතින් ගොඩක් මේ පැල තමන් කරන අය එහෙම ගොඩක් ඉල්ලනවා පැල. ඒක 100යි. ඊට පස්සේ අංක 3 මේක මේ මල් පිපෙන එකක්. මේක මේ අස්සනයි. ඒක හදාගන්න ඕනේ බිගෝනියා වගේ. ගොඩක් අවුල් නැති සීතල තැන් වල තමයි මේ පැලේ හැදෙන්නේ. හොඳට පොර කොම්පෝස්ට් වගේ යොදුවාම රසායනික පොර අවශ්‍ය වෙන්නේ නැහැ. මේක හැදෙනවා මේ මල. සෙවන තියෙන තැනක හැදුනහම හැදෙනවා මේ පොඩි පඳුරක් වගේ එන්නේ. මේක වලට පැල 3ක් වගේ මම 120ට එකක් දෙන්නම්. ඒක අංක 3. ඊට පස්සේ අංක 4 මේක ටික ගාම් තියෙනවා මේකත් සීතලට වගේ තමයි වතුර වගේ තමයි මේ කඳත් සීතලට හැදෙන්නේ. තව හොඳට හැදෙනවා මේ පැලේ. මේ 100යි. ඉතින් මම මේක ඔයාලට දෙන ප්‍රමාණය මේ පොට්ට එකට දාලා පෙන්නන්නේ. ඒක 100යි. ඒක අංක 4. මේක අංක 5 බ්‍රිඩේලියා. මේ ඊ සැරේත් මේක විකුණුණා. මේ මුකුතක් තිබ්බම පෙන්නුවා. දෙවෙනි සෙල් එකේ ඒක තියෙනවා. මේක ඉතින් මදාවුවේ වගේ තියන්න පුළුවන්. මේ ගහ මේ ඒක වෙන්නේ 150යි. මල් හැදෙන්නේ නැහැ. මේ කොලේ තමයි ලස්සනට තියෙන්නේ. මේ පෝච්චි එක දාලා ලස්සනට හදාගන්න පුළුවන් ඒකත්. ඒක අංක 5. ඊපස්සේ අංක 6 මේ රෝස පිච් එක. ඒකේ මල් නම් මලක් වැඩිච්ච එකක් නෑ. ඒවත් පැල තියෙනවා. රෝස පිච් ඒක අර පොඩි රෝස මලක් වගේ මල එන්නේ. ඒක 150යි. ඒකත් ඊට පස්සේ මේ වැල වෙන්නේ අංක 7. ඒක පෙන්ඩෝරියා කියලා තමයි කියන්නේ. මේකත් අරගත්ත කට්ටිය. මේ තියෙන මල ඒක දම් පාට වෙන්නේ රතු නෙමෙයි. පොඩ්ඩක් කැමරාවට රතු වගේ පෙවුනට මේක දම් පාට එකක්. ඒක අංක 7. ඒක 120යි. මේ තියෙන හොඳට ඇදිච්ච ගස් තියෙන පැල තියෙන එකෙත් ඒක අංක 7. ඊට පස්සේ අංක 8 බෝවිසියා ලොකු පැල ඉවර වුණා. ඉතින් මේ පොඩි පැල තමයි තියෙන්නේ. මේ තියෙන දම් පාට බෝවිසියා එක මේ ප්‍රමාණය තමයි වෙන්නේ. ඒක 150යි. මේක හොඳට හැදලා තියෙන එක 150යි මේ දම් පාට එක. ඊට පස්සේ ඔයාලට මේකත් 150ට දෙන්නේ රෝස පාට බෝවිසියා එක. මේ තියෙන්නේ මල. මේ තියෙන්නේ ඔයාලට 150ට හම්බෙන්නේ බෝවිසියා පැල. මේ ප්‍රමාණය පැල තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඒක 150යි රෝස පාට බෝවිසියා එක. ලොකු පැල ඉවර වුණා. මේ ප්‍රමාණයෙන් තමයි දැන් තියෙන්නේ. ඒක අංක 8. ඊට පස්සේ අංක 9 මේ කහ පාට ලොකු අද එක. මේ ඔයාලට කොලෙන් අඳුර ගන්න පුළුවන් වෙනස. මේක මේ සාමාන්‍ය වදයක නෙමෙයි ලොකු එක. ගොඩාක් ලොකු මල කහ පාට. ඒකේ නම් පැල 2යි තියෙන්නේ. ඒක එක පැල 250ක් වෙනවා. මේක ඒ වදයක ඉතින් ඒව ගණන්නේ. ඒක එකක් වටින එකක් නේද? ඒක 250යි. අංක 10 මේ ලෙමන් පැලක් තියෙනවා. ඉතින් ඔයාලට වටිනවා. මල් පැල වගේ මේකත් වටිනවා. ඉතින් ගෙදරකට ලෙමන් ගහක් තියෙනවා නම් මේ පැලත් ඔන්න ඔයාලා කැමති නම් ගන්න පුළුවන්. 200යි වෙන්නේ මේ ලෙමන් පැලේ. ඒක අංක 10. අවුවට උරුතු දෙන පැල මෙතන තමා තියලා තියෙන්නේ.
අංක 11 ගාඩ්නියා පැලේ ගාඩ්නියා එක 150යි එක අංක 11 ඊට පස්සේ අංක 12 මේ ලන්ටානම් පැලේ මේක ගත්තා ගිය පාරත් ගොඩක් අය ඒකේ කලර්ස් මේක අංක 12 ඒකත් 150යි ඊට පස්සේ අංක 13 මේ කෝටන් මාර්ගය වගේ එකත් 150යි ඒක අංක 13 ඊට පස්සේ අංක 14 මේ සෙන්සවේරියා එක 150යි වෙන්නේ ඊට පස්සේ අංක 15 මේ බිගෝනියා වර්ගයේ ඒකේ පැල 6-7ක් තියෙනවා ඒක 150යි අංක 16 ස්පයිඩර් ප්ලාන්ට් මේකේ මේ පැල දෙකක් තියෙනවා එකක් 150ක් වෙන්නේ මේකේ මේ පැල පල්ලෙහාට මිදලා තියෙන දෙකේ මෙහෙම තමයි මේකේ එකක් 150යි ඔයාලට මේ පොඩි පැල ගොඩක් තියෙනවා මේ තරම් වගේ 100ට දෙන්නම් ඒකේ මේ පැල හැදිලා නැතුව තියෙන මෙහෙම පැලයක් ඔයාලට 100ට වෙනම ගන්න පුළුවන් ඒක ඒ වගේ පැල නම් ගොඩක් තියෙනවා මේ දෙක එකක් 150යි ඒක අංක 16 මේක අංක 17 මේ ලොකු පොතොස් වර්ගයක් මේ වැල මේකෙන් ගොඩක් දුන්නා මම පැල මේක 100යි වෙන්නේ මේ තරම මේ වගේ පැලයක් ඔයාලට 100ට ගන්න පුළුවන් ඒක අංක 17 මේක අංක 18 කියලා දාගන්න ඔයාලා මේක මේ ඉන්ඩෝ ප්ලාන්ට් එක ඒක ගොඩක් අය අරගත්තා දැන් නම් පැල ඉවරයි පැල දීලාම ඔයාලට එක පැලයක් දෙන්නම් 120ට ඒක අංක 18 ඔයාලා කවුරු හරි මේ පැල ගන්න කැමති නම් මගේ WhatsApp නම්බර් එක දානවා ඒකට මැසේජ් එකක් දාන්න මම සතියකට පොඩි ඕඩර් ප්‍රමාණයක් තමයි කරන්නේ ඒක නිසා ඔයාලා ඉවන හැම මැසේජ් එකකටම මේ රිප්ලයි කරනවා ඒ රිප්ලයි කරලා ඒක පැල ටික දුන්නාට පස්සේ තමයි ආයෙ පැල සේල් එකක් දැම්මෙත් ඒකයි කරක් උනේ ඉතින් ඔයාලට පැල ගොඩක් තියෙනවා එළියට පෙන්නවා පැල තියෙනවා ඔයාලට ගන්න කැමති කවුරු හරි ඉන්නවා මෙසේජ් එකක් දාන්න ඉන්න අදට ගිහිල්ලා එන්න